මේ තමයි හුකා ෆෝල්ස් නැත්තං හුකා දියඇල්ල. මේක ආරම්භ වෙන්නේ නවසිලන්තයේ තියෙන විශාලතම ලේක් එක වෙන ටව්පෝ ලේක් එකෙන්. එතනින් ආරම්භ වෙන ඒ රිව එක තමයි වයිකාටෝ රිව. මේ රිව එක මුලදී ඉතා ලස්සනට සංසුන්ව ගලාගෙන යනවලු. හැබැයි පස්සේ විශාල ගල් පරයක් මැදින් ඉතා පටු ගල් පැරයක් මැදින් ගලාගෙන යන හින්දා තමයි මේ ජලය මෙච්චර වේගයෙන් ගලන්නේ. දන්නවද මේ ටව්පෝ ලේක් එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා? මීට අවුරුදු ගානකට දස දහස් ගානකට කලින් සිදුවෙච්ච ගිනි කඳු පිපිරීමකින් තමයි ඒ ලේක් එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ වතුරේ සුදු පාට පෙන නගින හින්දා මෞරි භාෂාවෙන් පෙනවලට කියන්නේ හුකානේ. ඒ හින්දා තමයි හුකා ෆෝල්ස් කියලා කියන්නේ. තව දෙයක් දන්නවද මේ ලස්සන ටර්කොයිස් කලර් එක ලැබුණේ කොහොමද කියලා? මේ ජලයේ තියෙන කුඩා khනිජ අංශුයි මේ පිරිසිදු ජලයයි හිරු එළිය පරාවර්තනය වීම නිසාලු මේ ලස්සන පාට ලැබිලා තියෙන්නේ. ලස්සනයිනේ.